Hi everybody. Uh, Strongly and very warmly welcome to my Indies English Academy. අද සුවිශේෂී දිනයක් මටත් ඔයගලන්ට ගම්කන්නේ හරිම සුවිශේෂී දිනයක්. අපි සතුටින් කියන්නේ ඔයගලන්ට ස්ක්‍රීන් එකේ පේ අපි ක්ලික් කරා 200 සබ්ස්ක්‍රයිබර්ස් පාස් කරන දින දෙනවා. ඒක මට ලොකු ඇචීව්මන්ට් එකක් මගේ පැත්තෙන්. මොකද මම මේක හරිය පොඩියට පටන් ගත්තේ. මේ පොඩියට පටන් ගත්ත channel එක අර අතු උලිලා ශාපා ප්‍රශාප වෙනවා. මට දැනෙනවා මට ඕගොල්ලෝ මගෙත් එක්ක ඉන්න තාක්කල් මටත් දැනෙනවා ඉංග්‍රීසි භාෂාව ගන්නවා අය මාව ප්‍රිය කරනවා ඉංග්‍රීසි channel එක අගය කරනවා ඉතින් ඒ නිසා ඕගොල්ලන්ට විශේෂයෙන් very big thanks goes out to each and everybody those who have subscribed my channel and that given me the necessary courage and necessary courage and necessary willpower to go ahead with this English Academy, my video series. ඉතින් ඔයගොල්ලන්ට විශේෂයෙන් තෑග් කරන්න ඕනේ මම මේ පොඩියට කරන්නේ මගේ ටෙක්නික්ස් වෙනස් කරලා මම පුංචි ෆෝන් එකකින් පටන් ගත්ත මේ English Academy එක අද ටෙක්නික්ස් වලින් දියුණු කරගෙන ඔයගොල්ලන්ගේ ප්‍රිය බව ක්‍රමයෙන් දියුණු කරලා ඔයගොල්ලන්ට තියෙන ආසය ඒ වගේ විනෝදය රසය ඔක්කොම එකට එකතු කරලා මේ වීඩියෝ පෙළ තුලින් ලොකු වීඩියෝස් ගන්නක් මම කළා නැතුණත් වීඩියෝස් කරලා තියෙන එක්තරා ප්‍රමාණයක සැලකිලි වීඩියෝ ප්‍රමාණයකින් ඔයගොල්ලන් අතරට මට 200 සබ්ස්ක්‍රයිබර් ප්‍රමාණය ඉක්මවා යන්න හැකි ලැබීම මට වාග්යක් ලොකු සතුටක් ලොකු දිනයක්. So thank you very much once again for doing so. ඉතින් මම මේ කියන්නේ ඔයගලන්ට මගේ මේ ඉංග්‍රීසි ඇකඩමි එකේ මගේ ප්‍රධානම පරමාර්ථය ඔයගලන්ට තේරෙන්න ඇති මම තෑන්ක් කරලා තියෙනවා මම ඔයගලන්ට ගොඩක් ආදරේ ඇත්තටම මට මේ ගමන යන්න ලැබුණ ඔයගලන්ගේ ආශිර්වාදයෙන් ඔයගලන්ගේ දිවියෙන් ඉතින් මේ ගමන යන්න ඔයගලන් ලොකු දිවියක් ලබා දුන්නා. ඒ වගේම මම හැමදේම ආසයි මාව ක්‍රිටිසයිස් කරන්න මම හැමදේම කියන්නේ මගේ මට නොපෙනෙන පැත්තක් ඔයගොල්ලන් ආසා කරන මට නොපෙනෙන පැත්තක් පෙන්නලා කමෙන්ට් කරන්න ලයික් කරන්න ඒ තුලින් සබ්ස්ක්‍රයිබ් නොකරුවත් සබ්ස්ක්‍රයිබ් කිරීම ඉතා වැදගත් ඒ channel එකේ ප්‍රගතිය සඳහා ඉදිරි ගමන සඳහා channel එකේ අභිවෘද්ධිය කෙසේ වුණත් ඕගොල්ලන්ගේ තියෙන ideas මට පේන්නේ ඕගොල්ලන්ගේ comments likes වලින් ඒ නිසා ඕගොල්ලෝ මේ කියන්නේ කතා කරනකොට ඕගොල්ලෝ කියන්නේ යම් දෙයක් මගෙත් එක්ක මම හිතන්නේ මේකේ ඔයාලා description එකේ යනකොට මගේ WhatsApp එක ඇති number එක මගේ WhatsApp 077284207 ඒකමයි මගේ mobile phone එක. ඉතින් මේ හරහා ඔයගොල්ලන්ගේ ඕන message එකක් දාන්න පුළුවන්. ඔයගොල්ලන්ට classes වලට කතා කරන්න පුළුවන්. ඔයගොල්ලන් individual classes වලට group classes මගේ තියෙන ඒ වගේ දේවල් වලින් ඔයගොල්ලන් English දියුණු කරගන්න ගොඩාක් avenues ඔයගොල්ලන්ට තියෙනවා. ඒ avenues වලින් ප්‍රයෝජනය ගන්න ස්ක්‍රීන් එකේ මගේ මේ heartfelt thanks එක හදවතෙන් ගැඹුරුම තැනින් එන ස්තුතිය මම ප්‍රකාශ කරලා තියෙන්නේ. So again thank you very much for doing so for all my subscribers. We hit 200 subscribers. ඉතින් ඔයගලන්ට මේකෙන් මම දැන් තවත් දුරටත් කියනවා නම් ඔයගොල්ලෝ දන්නේ ඕස්ට්‍රේලියාව උපතලද නික් වුජිසික් කියන පුඩා දරුවා ඒ කියන්නේ අත්පය නැතුව ඉතනේ මම හිතන්නේ මගේ මේ ඉන්ට්‍රොඩක්ෂන් එකේ මම කියලා තියෙනවා හරියට මගේ ජීවිතේ ගොඩක් ගත්ත දෙයක් තමයි යාගේ ජීවිතේ බලන්න අතපය ඇතිව ඉපදුන අපිට අතපය අයින් වෙලා ඉපදුන ඔහු අද ලෝකයක් මවිත කර ලෝකයක් හඬවලා ලෝකයක ඉන්න මම හිතන්නේ යාව නරකට ආපු ගර්ල්ස් තමයි යාගේ දේශනවල මම හිතන්නේ යාගේ විශේෂ දර්ශන උපාධිධාරී ඒ කියන්නේ අතපය නැතුව එයා බලන්න වින්ඩ් සර්ෆින් ඊළඟට මේවා මොනවාද ස්කයි ඩයිවිං බලන්න ස්කයි ඩයිවිං එකක් කරනකොට ස්විමර් කෙනෙක් වෙන්න පැඩිලු ස්විමර් කෙනෙක් වෙන්න අතපය නැතුව කොහොමද ස්විම් කරන්නේ අතපය නැතුව කොහොමද ස්කයි ඩයිවිං එකක් කරන්නේ ගුවන් තරණම් ගහලා කොහොමද ජලයට තමාගේ දේහය පතිත කරන්නේ කියලා හිතලා බලන්න පුළුවන් ගැටි කියලා සර්ෆ් බෝඩින් එකේ දිය පාරවක දෙන මේකකින් පැදීම ජල තමත්ම රළු ජල පාරක් හරි බැදී වගේ දෙයක් කරන්නේ මිනිස්සෙගේ හිත මේ තරම් දියුණු කරනවා නම් අතපය නැතුව සමහරට මේ දේශකයා ඔසවලා ගෙනල්ලා තමයි අනිත් සත්‍ය මේ එයාගේ දේශවලට සවන් දෙන තැන තියන්නේ ප්‍රේක්ෂකාගාරේ තියන්නේ. ඉතින් අපිට කවුරුත් එක්ක ඔසවගෙනත් එන්න ඕනේ නැත්නම් අපිට
දෙමව්පියන්ට අපි දැන් සිද්ධ මෙවැනි අත්පය ඇතුව අපිට ලිම්ස් වල කියන ලිම්ස් නේද ඒ ලිම්ස් ඇතුළත තියලා අපි ඉන්න තැන අත්පය නැතුව ඔහු ඉන්න තැන ඔහුගේ අම්මා ඔහු ප්‍රතික්ෂේප කළා දෙනා දරුවෙකුටදී මට එපා මේ වගේ කාලකන්ණි දරුවෙක් කියලා තාත්තා තමයි පොඩි හරි සහායකයක් දුන්නේ අම්මට නෑ පොඩි වගේ මොන හරි සංගුණ කුසලතාවයක් ඇති ඔහු මොන හරි දෙයක් කළා අපි ඉදිරියට හදලා ගමු කියලා දුන්න සපෝට් එක තාත්තා දුන්න ගිලිය අම්මා ගත්තා ඊට පස්සේ දෙන්නම මෙයාට හැමදේම දුන්නා ජීවිතයට නොලැබුණ අත්පය වෙනුවට ඒගොල්ලන් වෙන බෞද්ධ සැප සම්පත් ඔක්කොම ලබා දීලා ඒ තැනට ඔසවලා තැබුවෝ. ඉතින් මම හිතන්නේ මේ වින්බීස් ඉංග්‍රීසි එකට කියන්නේ ඕගොල්ලන්ගේ ඉංග්‍රීසි දැනීමේ ඉංග්‍රීසි කුසලතාවය කතා කරන්න තියෙන කියන්නේ අර මම හැම වෙලෙම කියන බැලි බව දෙවිදියාවක් තියෙන ඕගොල්ලන්ට බැලිකම නෙවෙයි තියෙන ඕගොල්ලන්ට තියෙන හෙසිටේෂන් එක. ඕගොල්ලන් කියන්නේ ඒ කියන්නේ ඕගොල්ලන්ගේ සෙල්ෆ් කොන්ෆිඩන්ස් එක හරි අඩුයි. ෂියර් පර්සිවියරන්ස් කියන්නේ ජීවිතේ අඩුයි. අතහරිනවා මගදී සමහර අනේ මට මේක හරියන්නේ නැහැ මචං අමාරුයි නෑ there's nothing impossible in this world කිසිම දෙයක් ලෝකේ බැරි නෑ අපි එකට අත්කල් කරගෙන මේ ගමන යමු යනකොට ඕගොල්ලන්ට මම හිතනවා ලොකු දෙයක් මේකේ මම ඉංග්‍රීසි ස්ට්‍රක්චර්ස් ඕගොල්ලන්ට කියලා දෙනවා කන්වර්සේෂනල් පැටර්න්ස් කියලා දෙනවා ඊළඟට ග්‍රැමර් ස්ට්‍රක්චර්ස් කියලා දෙනවා ඉතින් ඒවා තුල සහ ස්පීකිංಗ್ ස්කිල්ස් and spoken English එකේ තාමත් සුන්දර කොටස් වගේ කතා කරලා මම මේක තෝරගෙන දෙනවා ඕගොල්ලන්ට ඒකෙන් ලොකු දුරක් යන්න පුළුවන් ඉතින් so wish you all the best මේ මම කියපු qualities මම හැමදේම කියන්නේ එකයි self confidence එකයි will power එකයි ඊළඟට sheer perseverance එකයි that would combine together if you put it all together so that will take you to great height inshallah great height in the society inshallah can get and so wish you all the very best to you so thank you very much again for giving me that great confidence the confidence that you have placed on me that is enormous so thank you very much again so see you all through another beautiful video in the future so thank you very much thanks